ෆිල්ම් එකේ වගේම අදත් වෙනද වගේම හරිම ලස්සනයි. මේ මස්සිනත් එක්ක කරපු පළවෙනි ෆිල්ම් එක. මොකද හිතෙන්නේ ෆිල්ම් එක ගැන? ඔව් මස්සිනත් එක්ක කරන පළවෙනි චිත්‍රපටය මං හිතන්නේ අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන් කතා බහට ලක් වෙන චිත්‍රපටයක් වෙයි. මට විශේෂයි චිත්‍රපටය මොකද සාරංගයත් එක්ක මේ විදිහට රඟපාන පළවෙනි අවස්ථාව. එතකොට සාරංගයගේ පළවෙනි නිෂ්පාදනය දිල්ෂාන් අමරසිංහයගේ පළවෙනි අධ්‍යක්ෂණය. ඉතින් මේ චිත්‍රපටය ඇතුලේ ගොඩාක් විශේෂ දේවල් සිද්ධ වෙනවා. ඉතින් තරුණ පිරිසක් එකට එකතු වෙලා හරිම ආසාවෙන් කරපු වැඩක්. ඉතින් දැන් ප්‍රේක්ෂකයන්ට බාරයි. අනිවාර්යයෙන්ම අපි ආරාධනා කරමු ප්‍රේක්ෂකයන්ට කවදිනද බලන්න පුළුවන් ෆිල්ම් එක. අගෝස්තු 6 වෙනිදා සිට ළඟම සිනමා ශාලාවෙන් ආදරණීය තරුවක් නරඹන්න පුළුවන්. මට විශ්වාසයි ඔයගොල්ලෝ පද්මටයි සිරිල්ටයි ආදරය කරයි. ඔයගොල්ලෝ හිතනටත් වඩා හරිම වෙනස් විදිහේ කතාවක් වෙයි. අනිවාර්යයෙන්ම දැන් මේ චිත්‍රපටයේ නවකයෝ කීප දෙනෙක්ගේ මේ සුසංයෝගයක් එකතු වෙලා තමයි මේ වගේ නිර්මාණයක් අපේ දැන් ප්‍රේක්ෂකයන්ට දායාද කරන්නේ. කොහොමද මේක ඔබට අභියෝගයක් වුණාද? අලුත් නිෂ්පාදකවරයෙක්, අලුත් අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන එක? ඔව් අර මං කිව්වා වගේ මුලින්ම මට ආරාධනාව ලැබෙන්නේ දිල්ෂාන් අමරසිංහ අයියාගෙන්. එයා තමයි කතා කරලා කියන්නේ මෙහෙම අලුත් පළවෙනි ෆිල්ම් එක කරනවා මාව ප්ලෑන් කරලා තියනවා ගන්න කියලා. එයා තමයි කියන්නේ මේ සාරංගයත් එක්ක තමයි රඟපාන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක කිව්වම ඇත්තටම මම පොඩ්ඩක් බැලුවා මට පුළුවන් ද සාරංගයත් එක්ක එකට මේ වගේ චරිතයක් කරන්න කියලා. මොකද චරිත දෙකත් අපිට පැහැදිලි කරා කලින්. ඉතින් හැබැයි මම හිතුවා රිස්ක් එකක් අරගෙන මේ කට්ටියම ලොකු විෂන් එකක් දැක්කා මේ චිත්‍රපටය ඇතුලේ. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ඒ රිස්ක් එක අරගෙන කරලා බැලුවොත් අනිවාර්යෙන් ප්‍රේක්ෂකයන් වැළඳ ගන්න කියලා. ඉතින් ඒ හිතපු විදියටම අද පළවෙනි වතාවට අපි මාධ්‍ය දර්ශනයක් කරා. ඉතින් එතනින් ලැබෙන ප්‍රතිචාරات එක්ක මට විශ්වාසයි අනිවාර්යෙන් අගෝස්තු 6 වෙනිදා ඉඳලා ප්‍රේක්ෂකයන් හරිම ආදරෙන් මේ චරිතය බාර ගනී කියලා. හරිම ලස්සන චිත්‍රපටයක් වෙයි. අපි ආරාධනා කරනවා අගෝස්තු 6 වෙනිදා ඉඳලා සිනමා ශාලා හවුස් ෆුල් කරන්න කියලා. අනිවාර්යයෙන්ම මට විශ්වාසයි බලන ප්‍රේක්ෂකයන් නැවත නැවතත් බලන චිත්‍රපටයක් වෙයි කියලා. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න. ඕගොල්ලන්ට තමයි දැන් චිත්‍රපටිය බාර අපේ කොටස ඉවරයි. ඉතින් එන්න ඇවිල්ලා නනබල ඕගොල්ලන්ගේ ඇත්ත අදහස් අපිත් එක්ක බෙදා ගන්න. සංසාරේ ඉඳලද ඉන්නේ සුලගක් වෙලා මේ සනසීම දැතේ දරා වැස්සක් වෙලා වහිනාතුරා මං ආදරේ තෙමේ දැන් පොලේ යන්න තියනන්නේ දැන් පොලේ යන්න තියනන්නේ මට එකපාර දෙන්නට ආදරය කරන්න බෑ මම කියමු වන්නේ ආදරය කරන්න බෑ කියමු වන්නේ අගෝස්තු 6 වෙනිදා සිට ළඟම සිනමා ශාලාවෙන් ආදරණීය තරුවක් නරඹන්න පුළුවන්. මට විශ්වාසයි ඔයගොල්ලෝ පද්මටයි සිරිල්ටයි ආදරය කරයි. ඔයගොල්ලෝ හිතනටත් වඩා හරිම වෙනස් විදිහේ කතාවක් වෙයි කියලා. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න. ඕගොල්ලන්ට තමයි දැන් චිත්‍රපටිය බාර අපේ කොටස ඉවරයි.